ඔබට ඒ වෙනුවට පෑන් එකක් බීලා හිත සංසාරගෙන යන්න පුළුවන්. මුඛ බන්ධන, හිර බන්ධන කපාගෙන, විසුණු බන්ධන කපාගෙන, අවතාර බන්ධන කපාගෙන යන්න පුළුවන්. එහෙම කැමති නම් මම ඔයාට ඔබ සනීප කරලා දෙන්න පුළුවන්. කොහොමද කැමති? ලේ කියන්නේ නර ලේ ඉල්ලනවා කියන්නේ අම්මගේ තාත්තගේ බුදලේ අම්මගේ ජීවනයේ පරාණේ බුද්ධියේ යකේ යක්ෂණියන්ට බාර දෙන්නේ තේරුණාද? ලේ පරාණේ නැතුව යන්න පුළුවන් ඕනි ජීවිත පින් ගන්න පුළුවන්. මං එහෙම හදලා දෙන්නද? එපා. ලේමයි ඕනි. ලේ දුන්න. කොයි වගේ වෙලාවක කොතනකද අපිට ලේ ඕනි? රෑ 12ට ලේ ඕනි. මිස්ලේ. ආටි තුලන්ති කෙච්චෙද. මිනිස් නේද කුකුල්ලියේ? සිව්පාලේ දීපිය නර බිල්ලක් නැත්තම් අරන් යනවා මම. සිව්පාලේ නැත්තම් නා කුට්ටු වහන් දේවතනා කුඩක කෛලාසන් දේවී අම්මා දේවතනා නර බිල්ලා නර කුට්ටු ගලම් දේවතු දෙපහ පාතාලේ ඇතලු කුටි අම්මා දේවතනා බහිර පාතාලෙන් අස් කියන වරේ නර බිල්ලාට මෝ අරන් යනවා නර බිල්ලගේ ලේ දුන්නේ නැතෝ එහෙමයි නර බිල්ලක් හොයාගන්න ලේ නැත්තම් මම ඒ පුතේනේ හිරේ කපලා දෙන්නද ඈ මේ නැතු යන්න පුළුවන් මම හිරේ කපලා දෙන්න යාම් කුට්ටු බාන් දිවතන මේ දුන්නෙත් යන මොකද කරන්නේ ලේමයි ඉල්ලන්නේ කකුල කරගෙන නෑ ඉතින් එයා තේරුම් ගන්න එපේ නේද මේ අයියේ මට තාත්තද කවුද කියලා දන්නේ නෑ ওই පරාණේ ඉන්නේ ඔබතුමා දැනගන්න ඕනි අපි දුප්පත් ඒ දුප්පත් ඉඳ තමයි මේ වෙලාවේදී මේ ස්වාමියාට අඬ ගාගෙන අපි මේ දේ කරන්නේ ඉතින් ඔය මේ එවිලා ඉන්නේ කෙනාට තේරෙනවනේ අපි කවුමද කියලා අපිට මේ එක වෙලේ අපේ ගෙවල් නෙවෙයිනේ අපේ ගෙවලුත් නෙවෙයි අපේ මේ ඉන්න තැනකුත් නේද කප්මාත්‍යා ඒකනේ අපි ඔයා අඬ ගාගත්තේ මේ ලේ දෙන්න පුතේ මෙහෙමයි අපේ තුනක් යක්ෂණේ කුණා ලේ දෙන්න පුළුවන් මෙහෙම කාරණා ලේ දීලා පරාණෙන් අයින් නැතෝ